කරන්න කියලා දෙන්න හදන්නේ සුපිරි පැක් එකක්. මේක ගොඩක්ම අපේ මේ තරුණ වැඩිහිටි ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. ගැහණු පිරිමි ඕනම කෙනෙක්ට සුපිරි පැක් එකක්. මේක ඇත්තටම ඔයගොල්ලන්ගේ ඇස්සට කළු වෙලා තියෙනවා නම් මූණේ හැම අවපහ වෙලා තියෙනවා නම් ඉතාමත්ම හොඳට වැඩ කරන සුපිරි පැක් එකක් තමයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු ඒක කොහොමද මේ පැක් එක හදාගන්නේ කියලා. iPhone වලනේ අද සනීප ඉතින් ඔයගලන්ට මම අද කියලා දෙන්න හදන්නේ මුහුණ අවපහ සහ ඇස්සට කළු වෙලා තියෙන එකට හොඳ පැක් එකක්. ඉතින් මේ ගොඩක් අය දෙන ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතින් ඒකට හේතුත් ගොඩක් තියෙනවා. එහෙම වෙන්න. ඉතින් ඔයගලන් හොඳ ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම හොඳට නිදා ගන්න ඕනේ. හොඳට වතුර බොන්න ඕනේ. හොඳට පෝෂ්‍යදායී ආහාර ගන්න ඕනේ. ඒ වගේම හොඳ රිලැක්ස් එකේ ඉන්නත් ඕනේ. එතකොට හොඳට හැම පහපත් වෙනවා. ඉතින් අද කාලේ හැටියට එහෙම කරන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ඉතින් ඒ වගේ තමයි මොන හොඳට පිරිසිදුව සහ ගොඩක් අධික අවුව ඉන්න එකත් ගොඩක් හොඳයි. විටමින් D අපිට අවුවෙන් හම්බ වෙනවා. එහෙම නෙමෙයි මම කියන්නේ අවුවට පිච්චෙන ප්‍රමාණයට හොයහරි ගමන් බිමන් යනවා. ඒක ඉතාමත්ම නරකයි. ඉතින් අන්න ඒක තමයි අවුවට යන්න එපා කියන්නේ. නැත්නම් අවුව ඉන්න එක ඉතාමත් හොඳයි. මොකද විටමින් D අපිට අවුවේදී හම්බ වෙනවා. ඉතින් මම මේක හදාගන්න විදිහ කියන්න මේ පැක් එක. ඔයගලන්ට ඉස්සෙල්ලාම අවශ්‍ය වෙනවා හොඳ කෝපි එකක්. හොඳ අපි පානය කරන කෝපි තියෙන්නේ. ඉතින් අර Nescafe වගේ ඒ වගේ කෝපි එකක් නම් වඩාත් හොඳයි. අර ලූස් කෝපි වලට වඩා. ඉතින් හොඳ කෝපි එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් කෝපි කුඩු එකක්. එතකොට තව ඕන වෙනවා ඔයගලන්ට බිත්තර කහමදයක් ඕන වෙනවා. ඒ වගේම මීපැණි ස්වල්පයක් ඕන වෙනවා. ඉතින් ඔයගලන් මුලින්ම මූණ හොඳට පිරිසිදු කරගෙන පිහදා ගන්න. ඊට පස්සේ මේ පැක් එක හදා ගන්න කෝපි කුඩුයි පිරිසිදු මීපැණි ගන්න. සීනි කලවම් වෙච්ච මීපැණි නම් ගන්න එපා. පිරිසිදු මීපැණි හොයා ගන්න. ඊට පස්සේ බිත්තර කහමදේ. ඔය තුනම පොඩි බෝල් එකකට දාලා හොඳට කලවම් කරලා මුහුණේ හොඳට ගන්න. අපි වෙන පැක් හැදුවම කියනවා මේක ඇස්සට ගන්න එපා කියලා. නමුත් මේ පැක් එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඇස්සට ගන්න. ගාලේ විල්ල ඔයගලන්ට තේරෙයි මේක තද වෙනවා මූණට ටිකක් විනාඩි 20ක් විතර යනකොට. ඒ කියන්නේ අර බිත්තර කහමඩේ දින හින්දා මූණ ටිකක් වෙලා යනකොට විනාඩි 20ක් විතර හොඳට තද වෙන එක නේ වේලිලා කියන එක. ඊට පස්සේ පුළුවන් ඔයගලන්ට ඒක ඉවත් කරගන්න. නිකන් ඇල් ජලයෙන් හොඳට ඉවත් කරගෙන ඔයගලන්ට ඕන නම් ඔයගලන් පාවිච්චි කරන මොයිස්චරයිසින් ක්‍රීම් ටිකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්කින් ටෝනර් ටිකක් ගන්නත් පුළුවන්. සමීසන YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක touch කරන්න. එතකොට ඕගොල්ලන්ට පුළුවන් කාටත් කලින් අපි දාන වීඩියෝ ඕගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. පැක් එක කරන්න පුළුවන්. සතියට දෙපාරක් තුන් පාරක් මේක කරන්න පුළුවන්. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඉතාමත් ගුණදායක පෝෂ්‍ය ගුණයෙන් පිරි හොඳ පැක් එකක්. ඉතින් මේක කරලා බලන්න. මේවා ඉතින් හරිම සරල දේවල්. එනකොට හොඳටම වැඩ කරන පැක් එකක් තමයි මම අද ඔයගලන්ට කියලා දුන්නේ.